ඔයා කවදාහරි හිතලා තියෙනවද ඇයි අපිට අලුත් අවුරුද්ද ගන්න තීරණ සති දෙකක් යද්දි මගහැරෙන්නේ කියලා? ඇයි අපිට ජිම් යන්න පොතක් කියවන්න නැත්නම් අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙන උනන්දුව දවස් කිහිපයකින් නැති වෙලා යන්නේ කියලා? ගොඩක් අය හිතන්නේ ජීවිතේ වෙනස් කරන්න නම් මහා විශාල වෙනස්කම් කරන්න ඕනේ කියලා. හැබැයි ලෝක ප්‍රකට ලේඛක ජේම්ස් ක්ලියර් ඔහුගේ ඇටොමික්ස් හැබිට් පොතෙන් අපිට කියා දෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. ඇටොමික් කියන්නේ ඉතාම කුඩා පීරියසට නොපෙනෙන තරම් පුංචි දෙයක්. හැබැයි ඒ පුංචි දෙය ඇතුලේ මහා විශාල පිපිරීමක් කරන්න පුළුවන් ශක්තියක් හැංගිලා තියෙනවා. අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාගේ ජීවිතේම සම්පූර්ණයෙන් දුයටිකුඩු කරන්න පුළුවන් ඒ වගේ සුපිරිම පාඩම් 5ක් ගැන. පාඩම 1 දිනපතා 100% දියුණුවන්න. අපිට වරදින එකම තැන තමයි අපි එක රැයකින් ලොකු ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මතක තබා ගන්න ඔයා හැමදාම ඊයේ හිටපු කෙනාට වඩා එකම එක ප්‍රතිශතයක් 101ක් විතරක් දියුණු වෙන්න උත්සාහ කරොත් මොකද වෙන්නේ? දවසකට 101ක් ගන්න ඔයා අවුරුද්දක්. ඒ කියන්නේ දවස් 365 එක දිගට දියුණු වුණොත් අවුරුද්ද අවසානයේ ඔයා ඊට වඩා 37 ගුණයකින් සාර්ථක ශක්තිමත් මනුස්සයෙක් බවට පත් වෙනවා. 37 ගුණයකින්. මතක තබා ගන්න. එක පාඩම පැය 5ක් පාඩම් කරන්න ලෑස්ති වෙන්න එපා. දවසට පිටු 2ක් කියවන්න පටන් ගන්න. ඒ පුංචි පුරුද්ද කාලයත් එක්ක මහ විශාල ජයග්‍රහණයක් බවට පත් වෙනවා. පාඩම 2 ඉලක්ක ගෝල්ස් වෙනුවට ක්‍රමවේදයක් සිස්ටම්ස් හදන්න. ජේම්ස් ක්ලියර් පොතේ මෙන්න මෙහෙම ලස්සන කතාවක් කියනවා. ජයග්‍රහණය කරන කෙනාටයි පරාජය වන කෙනාටයි දෙන්නටම තියෙන්නේ එකම ඉලක්කය. උදාහරණයක් විභාගෙට ලියන හැම ළමයෙකුටම ඕන එක පාස් වෙන්න. ඒක තමයි ගෝල් එක. හැබැයි දිනන්නේ ඉලක්කය දිහා බලාගෙන හීනමවන කෙනා නෙමෙයි. ඒ ඉලක්කයට යන දිනපතා වැඩ කරන සිස්ටම් එකක් හදාගත්ත කෙනා විතරයි ඒ විභාගේ දිනන්නේ. ඉලක්කවලින් ඔයාට යන්න ඕන තැන පෙන්නනවා. හැබැයි ඔයාව ඒ තැනට ගෙනියන්නේ ඔයාගේ දෛනික සිස්ටම් එක විතරයි. පාඩම 3 ඔයාගේ ඩෙන්ටිටි එක වෙනස් කරන්න. ඔයාගේ අනන්‍යතාවය වෙනස් කරන්න. ඔයා පුරුද්දක් වෙනස් කරන්න කලින් ඔයා ගැන හිතන විදිය වෙනස් කරන්න ඕනේ. උදාහරණයට දුම්බීම නතර කරන්න හදන දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ට ඕන සිගරට් එකක් දුන්නම එයා කියනවා නෑ ස්තුතියි මම සිගරට් බොන එක නතර කරන්නයි හදන්නේ කියලා. එතනදී එයා තවමත් හිතන්නේ එයා දුම් බොන්නේ හැබැයි ඒක නතර කරන්න උත්සාහ කරනවා කියලා. නමුත් දෙවෙනි කෙනා කියනවා නැහැ ස්තුතියි මම දුම් බොන කෙනෙක් නෙමෙයි කියලා. අන්න ඒකයි වෙනස. මට පොතක් කියවන්න ඕන කියලා හිතනම වෙනුවට මම කියවන්න ආස කරන කෙනෙක් I'm a reader කියලා ඔයාගේ අනන්‍යතාවය ඇතුළෙන්ම වෙනස් කරගන්න. ඔයා කවුද කියන එක මතයි ඔයාගේ පුරුදු තීරණය වෙන්නේ. පාඩම 4 පුරුද්දක් ඇති කර ගැනීම පහසු කරන්න. make it easy. අලුත් පුරුද්දක් ඇති කරගන්න දඟලන්න එපා. ඒක කරන්න තියෙන බාධා ඉවත් කරන්න. ඔයාට උදේ නැගිටලා ජිම් යන්න හොදුවන්න ඕන නම් කරන්න ඕන ලේසිම දේ තමයි රෑ නිදා ගන්න කලින් ඔයාගේ සපත්තු 2යි ඇඳුම් ටිකයි ඇඳ ළඟින්ම තියලා සූදානම් කරලා තියෙන එක. ඔයාට රෑට ෆෝන් එක බලන්න නතර කරන්න ඕන නම් නිදා ගන්න කලින් ෆෝන් එක වෙන කාමරයක තියන්න. නරක පුරුදු තියෙන ඉඩකඩ අසීරු කරන්න. කියන්නේ make it difficult. හොඳ පුරුදු කරන්න තියෙන පරිසරය ඉතාම පහසු කරන්න. පරිසරය වෙනස් කරොත් ඔයාට ඔයා වෙනස් කරන එක මහන්සියක් වෙන්නේ නැහැ. පාඩම 5 තමයි අපේ අවසාන පාඩම. කවදාවත් පිට දෙපාරක් වරද්දන්න එපා. never miss twice. අපි හැමෝම මිනිස්සුයෝ. සමහර දවස්වල අපි ව්‍යායාම කරන්න බැරි වෙයි. පාඩම් වැඩක් මගහැරේ. නැත්නම් ඩයට් එක බින්දේ. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි මේ පොතේ තියෙන වටිනාම රීතිය තමයි never miss twice. එක දවසක් වැරදීම් අනතුරක්. එක දවසක් වැරදීම කියන්නේ accident එක. but අපි පිට දෙවනි දවසත් ඒක මග ඇරියොත් ඒක අලුත් නරක පුරුද්දක ආරම්භයක්.
එක දවසක් වැරදුනාද කමක් නෑ හැබැයි ඊළඟ දවස කෝමාරිය වැඩේ ආපහු පටන් ගන්න වැටනු තැනින් එතනින්ම තමයි නැගිටින්න ඕන වැටනු වලෙන්ම තමයි ගොඩ එන්න ඕන වැටනු තැනින් එතනින්ම නැගිටින්න කෙනා කවදාවත් පරදින්නේ නෑ ජීවිතය කියන්නේ එක මහා පිම්මකින් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක අද ඔයාගට පුංචි පුංචි තීරණවල එකතුවක් අද ඉන්න ඔයාගේ පුංචි පුරුදු හදාගන්න දවසක ඒ පුංචි පුරුදු ඔයා මහත් දැවැන්තයක් බවට පත් කරනවා